හයි ගයිස් ඉතින් ඔයාලා එකතු වෙන්නේ 2023 මාගේ අලුත්ම වීඩියෝ එකට. ඉතින් ගයිස් මොකෝ වෙන්නේ? යන්න ආහා 2023 පළවෙනි වෙඩිමුරේ ඇහුණාද? පොඩ්ඩක් ගදයි. කමන්න 2023 පළවෙනි වෙඩිමුරේ. යමුද වීඩියෝ එකට. Shakabu. 3 drinks in the house. රෑට මිරිකා ගනින්කෝවා. සමාජයට පේන්න පුක මිරිකන්න එපා. දැන් පුක පෙන්නුව පුක මිරිකව නැත්තම් ඒක වෙඩින්න යන්න මෙන්නේ ප්‍රී ෂූට් එකක් උන්නේ. හැම දෙයකම පුක ගා ගන්න එපා. ඔය පුකේ ගූ ගෑවිලා තියෙන තරම් උඹලා දන්නවද? උඹලා දන්නවද? නෑනේ. ඒකින්ද හැම පුකෙන්ම කරන්නේ යන්න දාන එක. මොකද්ද? හැම ගෙම්ම කරන්නේ දාන එක. ඕවා වැඩිය උඩට ගන්න එපා. කාටත් කක්කා යනවනේ. ඔහොම ඉන්ටකෝ. මේ වීඩියෝ එක ගැන අපිට කිව්වේ රත්නපුරේ ඉන්න සුමුදු අයියා. ඉතින් බලමු වයසට නැවේලු වැඩ. ඔහොම ඉන්නකෝ අපි ගිහිල්ලා බලමු මොකද්ද වෙන්නේ කියලා. බලමුද? බලමු. කොහොමද නැලවිල්ල? ஐயோ சாமி நீ எனக்கு வேணும் කරලක பொய் பொய்யா අයියෝ සමීගී ඉන්න නෙවෙයි මේ වයසට තියෙන්නේ. අනේ ගිහිල්ලා බුදු පහනක් තියලා පොඩ්ඩක් යන තැනකට වැඩ කරගත්තා නම් හොඳ නැද්ද? ඈ වනවන ඉන්නේ. ඒ කාලේ රාජකීය වෙන්න ඇති. ආරේ ගති නෑරේ කියනවනේ. ඉතින් ආරේ ගති නෑරේ කියනවනේ. ඉතින් වයසට ගියා කියලා ආරේ ගති නෑරෙන්නේ නෑනේ නේද? ඉතින් බලන්නකො පොඩ්ඩක්. ඊට පස්සේ බා කතා කරමු අපි. පොඩ්ඩක් බලන්නකෝ. Nuts. Mr. ඔන්ජුන්ඩ එලිය You know how we do. Shakabu. 3 drinks in the house. නෑ ලිරවිල නෑ. හොද්ද වැඩි හොද්ද. තව ඇදවා තව ඇදපා. ආච්චි බලමු ආච්චි. ආච්චි කලිසමත් අරගෙන මෙහෙම කරලා බලන්නේ. බාන පොතක් බලාගත්තා නම් නරකද? ජුන්ඩ බලන්න යනවා. what? දහට පාලි සෞදන් හැම එකම්ම හොඳට ඒ කාලේ ඉතින් ආයෙදි වාහන ඕනේ නැහැ මොකුත් ඕනේ නැහැ ඉතින් ජංගල තමයි. What did he say? ඉතින්
ඔයාලා දැකලා තියෙනවද? කරන්ට් එක ඇඟ හරහා යවලා බල්බයක් පත්තු කරන මිනිහෙක්. අපිට මේවා හම්බුනේ මහනුවර ප්‍රදේශයේ. අතින් අල්ලලා කරන්ට් එක අතින් අල්ලලා බල්බයක් පත්තු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කිව්වා. ඔයාලා විශ්වාස කරනවද? බලන්න ඉන්නකෝ. යන්ද Beat nuts, Mr. Meth. You know how we do. තව පොඩ්ඩෙන් බල්බ් එක දාන්න වෙන්නේ ඔගේ පෙට්ටිය වටේට තමයි. පෙට්ටිය වටේට දාලා ගෙදරට එන පාර දිගට බල්බ් ටිකක් දාලා මේ ගෙදර පිටුලේ වටේටත් බල්බ් ටිකක් දාලා ලස්සන කරලා ගන්න තිබ්බ chance එකනේ මේ. ඔයාලා ගෙදරදී මේක අනිවාර්යයෙන්ම අත්දැක බලන්න එපා. බල්බ් පත්තු ගන්න මරු විදිය. ඔය ඕක තව ටික වෙලාවක් අල්ලෙන් හිටියනම් එක බල්බ් එකක් නෙවෙයි දවස් 7ක්. ඕකේ දවස් 7ක් ගෙදර වටේම බල්බ් පත්තු වෙනවා. ගෙදර වටේම බල්බ් පත්තු වෙනවා. ගෙදරට එන පාර දිගටත් බල්බ් පත්තු වෙනවා. රෑ එළි වෙනකම් මිනිස්සු ලයිට් දාගෙන ඉන්නේ. කරන් බිල එන ගානක්වත් නැහැ. බලපංකෝ. පොඩ්ඩක් තව පාරක් ඕක ඔහොමම කරලා බලපංකෝ. කරගෙන යන්නකෝ ඉතින්. පුතේ ආම්මා අර වට්ටක්ක ගෙඩිය මට කපලා දීපන්. වට්ටක්ක නම් එක එක සයිස් ඒවා තියෙනවා. මොකක් කපන්නද කියලා හිතා ගන්න බැරුව. මටත් හිතයි කරන්න ආදරේ තනි කම්මේ පාළුවේ උන්නා වට්ටක්කගේ තේරුතත් කලට වෙලාවට පණු බෙහෙත් ටික බීවනම් අරුට හොඳ වට්ටක්ක ගෙඩියක් හොයා ගන්න තිබ්බා. වෙලාවට පණු බෙහෙත් බීපන්. හරිද? වෙලාවට පණු බෙහෙත් බීලා හොඳට හිටපන්. බලපංකෝ තියෙන අමාරුව. පණු අමාරුව කියන්නේ උඹලා හිතන තරම් ලේසි අමාරුවක් නෙවෙයි. පණු අමාරුවෙන් බලපන් දඟලන දැඟලිල්ල. ඒ වේදනාව කොහොම තෙල් එකක් ගෙනත් දෙන්නද? කොහොම තෙල්ලයක් බෙහෙත් පෙති බොනවද? බොනකම් කොහොම තෙල්ලයක් ගෙනත් දෙන්නද? මේ නංගි මේ වචනකින් දෙකකින් වගේ කියන්නකෝ අයියරා ගැන හිතන දේ ඈ බල්ලෙක් එක්ක läග්ගා වගේ. උඹට ඇද්ද? හරිද පුකේ අමාරුව? හරිද? හිතා ඉනේන වැඩර් කියලා. ඇද්ද අහගත්තා. එච්චර සද්දද? සද්දයි 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 පරිස්සම් කරගනින්. පන්සලකින්වත් ගලවන් යයි. ඔය ගලවන් ගිහිල්ලා කන්ටාර කුළුණ කයි කරයි. හරිද? පරිස්සම් කරගනින්. ඔයා කන්නේ නැද්ද? අයන්නේ කතා කරන්නකෝ. මල්ලි බබා ඔයා කන්නේ නැද්ද? ඔයාගේ අක්කි බබත් කනවා. උඹට පේනවද? ඔයත් කනවා කියන්න.
මල්ලි මගේ මල්ලි බබෝ කනව නේද? කනවා අනේ අක්කේ අපිටත් ඔහොම කියන්න කෙනෙක් හිටියන එහෙනම් අපි අද මෙහෙම නෙවෙයි ඉන්නේ මේ වගේ කටු බොඩි නෙවෙයි නම් මේ ඈ මේවා එහෙනම් කටු බොඩි නෙවෙයි මේවා එහෙනම් මෙහෙම තියෙන්නේ මෙහෙම ඉන්නේ අපි ඔහොම ඉන්නේ හැන්ඩල් ගිලලා වගේ ගහපන් ගහනවනම් මැරෙන්නම ගහපන් හැබැයි නියපොත්තකාරි පණ ඉතුරු වුණොත් උඹේ පණ ඉතර කාලයක් තියෙන එකක් නැහැ අගදී ඉපදුන මම කොළඹ කවුරුරි ගහවම්පොට නියපොත්තෙන් හරි ගහපන් ඈ මුට ගහන්න ඕන නැත්තම් මං උඹලට ගහනවා ඈ මුට ගහන්න ඕන කවුරුත් ගහන්න එපා මේ 2023 අවුරුද්දේ මගේ ප්‍රාර්ථනය ඔබේ ප්‍රාර්ථනය මේ වගේ හොඳ තාත්තික ක්‍රියේටිව් account තියෙන TikTok තාරු බිහි වෙන්න ඕන මොකද උඹලා හින්දා තමයි අපි hina වෙන්නේ ඔයා hina වෙන්නේ මම hina වෙන්නේ උඹලා මේ ලංකාවේ ප්‍රසිද්ධ වෙන්නේ අපි වගේ මේ වගේ වීඩියෝස් වලට උඹලා කරන වීඩියෝස් නැත්නම් අපිට වීඩියෝ කරන්නත් නැහැ ඉතින් ඔයාලා තමයි ඉතින් අපේ සම්පත් අපේ සෝසස් ඔයාලා තමයි ඉතින් ආදරේ යා බොක්ක ආදරේ තව account 10ක් හරි කවන්න හදලා ඔයගේ ගොන් ඒවා දාපිය දෝලා නියපොත්තෙන් නෙවේ පොල්ලකින් හරි කාලා මැරෙන්නේ නැතුව හිටපිය